අර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කතා කරන්න කියලා පොර වෙලා දැන් කිච වෙලා ඉන්න ෂාන් ගණේගොඩ කියන මංකොල්ලකාරයා කියන්නේ ඇයි කියලා මම පස්සේ කියන්න. නාමල් රාජපක්ෂට කෝල් දීලා නෝන්ඩි වෙනවා බලා ගන්නකො. අහලා බලන්නකො ඒ හඬපටේ. හෙලෝ නාමල්ලාද? ඔව් බලක මේ අයියාගේ නීතිඥ මේක සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවා. ඒක මොකදයි? ඒක ප්‍රශ්නයක් නෑ නේ මම ඒක කරපු එකක් නෑ. ඒක යනවා සෝෂල් මීඩියා වල ලොකුවට ඒකයි. ඔව් සෝෂල් මීඩියා වල යනවා ඉතින්. ඔව් ඒකට අයියාලා රජේ අයියා මේ වරායාපනනේ මේ ලොකුවට තිබුණ මේකේ මේ ඇමතිකම දීලා තිබුණේ සාමාන්‍ය පෙළවත් පාස් නැති රෝහිත අපේකුණාට දෙන නේද? කාටද මල්ලි? නෑ රෝහිත අපේකුණාට දෙන. රත්තරන් කියලා කියන්නේ. හැබැයි ඉතින් රෝහිතලා මාළි බොරු කියලා තිබ්බේ නෑනේ. එයාලා සුසුකම් ගැන ඇත්ත කියලා තිබ්බා නේද? ඔව් ඒකට මේ දැන් මෙතන කතානායකගේ ප්‍රශ්නේ ඔව් සුසුකම නැති එක නෙවෙයි. ඔව් එයා බොරු කිව්වනේ ඡන්ද ගන්න. බොරු කිව්වා. ඒ කියන්නේ ආචාරකම තියෙනවා කියලා වෙලා මේ වේදිකාවේ කිව්වද මිනිස්සුන්ට? නැත්නම් ඒක නම් දන්නේ නැහැ මල්ලා දැන් එයා ඉල්ලාස්සනේ මොකද රැතිනේ හේතුවක් නැත්නම් ඉල්ලාස්සන්නේ නෑනේ. නෑ ඕක මේ ওই විදිහට මේවා කරාට පස්සේ මේ රනිල් වික්‍රමසිංහ දුන්න බාර් පර්මිට් ගැනවත් අර වගේ ඒවා ගැනවත් අයියලා කියන්නේ නැතුව මේක ගැනම ලොකුවට පෙන්නනකොට මිනිසුන්ට විහිළුවක් නෑ නෑ බාර් පර්මිට් දීපේ කොහොමද ඕනේ. ඒකයි මේ තනතුරු මෙයාන්ට අනිවාර්යෙන් කරනවා කියලා තිබ්බා නේ. ඔව් තනතුරු වෙන කියලා කිව්වොත් එහෙම අයියලාගේ ආණ්ඩුවේ ගොඩක් මේ ඇමතිකම් දරුවේ මේ සාමාන්‍ය පෙළව පාස් නැති මිනිස්සු මේ උගත්කමක් නැති මිනිස්සුනේ. ඔව් මල බෑ කට්ටිය කවුරු බොරු කාර්යෝ නෙවෙයි නේ කියන ප්‍රශ්නේ. එයාලා තන්දලා ඒ වුණාට අයියා වංචාව වැඩ වලට හොර වැඩ වලට මේ වෙලාව දැන් CID එකට යනවා නේ මිනිස්සු. ඒ වයින් මල්ලි උසාවි ගිහිල්ලා නිදොස්කව නිදහස් වෙනවද වැරදිකාරව වෙනවද කියන එක උසාවියන්නේ තීන්දුව කරන්නේ නේද? ඒවා අටයි මටයි උපකල්පනය කරන්න බෑනේ. අයියා ඇත්තටම මේ සිවිල් නඩු සංග්‍රහයේ පළවෙනි වගන්ති දෙක මොකද අයියා? ඒක මල්ලි දන්නේ සංග්‍රහය බලන්නේ කියන්නේ. ඒ කියන්නේ නීතිඥ එක එක දන්නේ නැද්ද අයියා? නීතිඥ දෙකොල්ලක් ඉන්න මල්ලි ක්‍රිමිනල් ලෝයර්ස් වෙන මිනිහා සිවිල් ඉන්නවා. මං කරන්නේ ක්‍රිමිනල්. ඈ? මං කරන්නේ අපරාධ නීතියනේ මල්ලි. අපරාධ නීති සංග්‍රහය දෙක දන්නේ. කොහොමද ඔක මේ සුජීවට කෝල් කරලා අහන්නකෝ දැන් සුජීව පාර්ලිමේන්තුවේ ඉන්නවා මාත් එක්ක. එහෙමද? ඔව්. හරි thank you. මම නම්බර් එවන්නද? නෑ නෑ එපා නම්බර් එක තියෙනවා. මේ මාර ටෝක් දෙන එක හරිද? මේ මාර ෆෝන් දෙන පට්ට හොරෙක්. හරිද? පට්ටම හොරෙක්. මේ කොහොමද දෙන ටෝක්? මුලින්ම අර හොරකම අහලා බින්නකො. පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශයේ ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ ක්‍රියාත්මක වෙන පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශය මගින් චාමර මදුශංක ගණේගොඩ නැත්නම් ෂාන් ගණේගොඩ කියලා සමාජ මාධ්‍ය ජාලාවල TikTok කරා විවිධ තොරතුරු පළ කරන පුද්ගලයෙක් මොහු සමාජ ක්‍රියාකාරකයෙක් විදිහට තමයි පෙනී හිටින්නේ. ඒ පෙනී හිටීමෙන් තමයි මෙවැනි ආකාරයට ඔහු කටයුතු කරන්නේ. මේ පුද්ගලයා සොරකම් රාශියක් සම්බන්ධව දැනට තනමල්විල්ල නුවර මහනුවර කොටුව රාගම වගේ පොලිස් ස්ථාන වලට අවශ්‍යව සිටින පුද්ගලෙක් බවට අනාවරණය වෙනවා. ඔහු ඒ වගේම කොටුව දඹුල්ල මහනුවර මයංගනය ගාල්ල කන්තලේ වගේ ප්‍රදේශවල අධිකරණ මගින් වරින්තු නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා ළඟ තිබිලා ජංගම දුරකථන රාශියක් සොයාගත්තා. මේ ජංගම දුරකථන ඔහු විසින් සොරකම් කරන ලද ඒවා බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මුදල් පසිම්බු මොහු ළඟ තිබිලා සොයාගත්තා. ඒ වගේම ඔහු රත්තරන් සොරකම් කර බවට වාර්තා කරන අධ්‍යක්ෂවරයා රත්තරන් මාලා වගේ දේවල් මොහු විසින් යම්කිසි ආකාරයක යාළු මිත්‍රයන් සමග සතුටුසාමී යෙදමින් මත්පැන් පානය කරන අතරතුරම ඔහු මෙවැනි සොරකම් නැත්නම් මෙවැනි සොරකම් කළ තිබෙනවා තමයි අනාවරණය වෙන්නේ. ඒ වගේම ඔහු ළඟ තිබුණා ජාතික හැඳුනුම්පත් විවිධ පුද්ගලයන්ගේ මොහු මේ සඳහා මේ විවිධ සිම්පත් ලබා ගැනීම සඳහා මේ ජාතික හැඳුනුම්පත් භාවිත කරන බවත් නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී ඔහු දැනට අත්අඩංගුවේ පසු වෙනවා. මේ හද දින සවස තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. කොහොමද? එක හොරකමක් නෙමෙයි ඈ. ලංකාව වටේ පොලිසි වලින් හොයන පුද්ගලෙක්. ඒ මිනිස්සයා තමයි අර හෙන පොර ටෝක් දෙන්නේ. ජෙප්පම තමයි කියන්නේ මේ ඡන්ද ඉල්ලපු පෝස්ටරේ. මේ තියෙන්නේ මාලිමාස බණ්ඩාරේ මහනගර සභාවේ ෂාන් ගණේගොඩ. මේ ඡන්දෙත් ඉල්ලපු හෙන පට්ට හොරෙකයි ජෙප්පෙක්ම තමයි. පේනවනේ කතාව. එතකොට මෙන්න මෙහෙම උන් තමයි JVP එකේ ඉන්නේ. මෙලෝදියක් දන්නේ නැති ගොම් මෝඩයෝ හරිද? ඇවිල්ලා හැබැයි ගෝඨාභය රාජපක්ෂට කතා කරන්න ගිහලා හොඳටම වැඩේ නාගත්තා. මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා කියලා අපි ඔය කියනවා. ඔය මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා. මං කිව්වේ ආණ්ඩුවේ හොරුන්ට, ආණ්ඩුවේ මාලිමාවේ පෙනී ඉන්න හොරුන්ට අන්න උන්ට අහුවෙන්න එපා.